Hi guys, welcome to my YouTube channel. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද හරියටම රිබන් මලක් හදාගන්න කියලා. අපි වීඩියෝ එකට යමු. ඉතින් මම මේ අරන් තියෙන්නේ අඟල් එකමාර රිබන් රෝල. ඔයාලට කැමති විදිහට කැමති ප්‍රමාණයෙන් ගන්න පුළුවන් රිබන් රෝල. අඟල් එකමාර හරි අඟල් එක හරි තමයි වඩාත් ලස්සන වෙන්නේ. රිබන් මලක පෙති හදද්දී මුලින්ම අපි ATM කාඩ් එක ප්‍රමාණයට තමයි මල් පෙත්ත කපා ගන්න ඕනේ. මේ පෙන්නන විදිහට දිගට පැත්තට තමයි අපි රිබන් පෙත්ත කපා ගන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි පෙති ටික කපාගෙන යමු. සාමාන්‍යයෙන් එක මලකට පෙති 15ක් 16ක් වගේ දානවා. ඔයාලා මොන ප්‍රමාණයෙන් මොන රිබන් රෝල ගත්තත් මල් පෙත්ත හදද්දී කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න ඔයාලා මල් පෙත්ත කපා ගනිද්දී ඔක්කොම මල් පෙත්ත ටික එකපාර කපා ගන්න හදන්න එපා. එතකොට මල් පෙත්ත එකම ගානට නැති වෙන්න පුළුවන්. අපි දැන් මල් පෙත්ත ටික කපා ගත්තට පස්සේ මම මේ පෙන්නන විදිහට මල් පෙත්ත දෙපැත්ත පුච්ච ගන්න ඕනේ. එහෙම කරන්න අවශ්‍යම නැහැ. නමුත් මල් පෙත්ත ලස්සනට හදාගන්න නම් මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. හරි අපි හැමෝම දන්නවනේ රිබන් රෝලක දෙපැත්තක් තියෙනවා කියලා. ඉතින් මම මේ පෙන්නන විදිහට රිබන් මල් පෙත්තේ දිලිසෙන පැත්ත උඩට හිටින විදිහට තමයි අපි මල් පෙත්ත හදාගන්න ඕනේ. මේ පෙන්නන විදිහට. ඔයාලට මේකට ග්ලූ ගන් එක පාවිච්චි කරන්නත් පුළුවන්. මම නම් මල් පෙත්ත ටික හදාගන්න භාවිතා කරන්නේ පහන. අපිට ඒක ලොකු ඉතිරියක් වෙනවා කියලා මම හිතනවා. හරි අපි මේ විදිහට ඉතුරු මල් පෙති ටිකත් හදාගෙනම හම්බෙමු. මේ තියෙන අපි මල් පෙති ටික හදාගත්තට පස්සේ තියෙන විදිහ. මෙතන මල් පෙති 15ක් 16ක් විතර වගේ තියෙනවා. හරි ඊළඟට අපි මල හදාගන්න විදිහ තමයි බලන්න ඕනේ. දැන් මම මේකට පාවිච්චි කරන ග්ලූ ගන් එක. මේ පෙනෙන විදිහට මල් පෙත්තේ ජීව දිලිසෙන පැත්ත උඩට හිටින විදිහට ඒ පැත්තේ ග්ලූ ගන් දාගන්න ඕනේ. ඊට පස්සේ මම කියපු බාබකියු ස්ටික් එක අරගෙන ඒකේ උඩ පැත්ත නෙමෙයි අනිත් පැත්ත මල් පෙත්ත මුලට තියලා මේ විදිහට අලව ගන්න ඕනේ. මේ විදිහට අපි අනිත් පැති ටිකත් හිමින් අලව ගමු. මතක තියාගන්න ග්ලූ ගන් එකට ඔයාලා අත පිච්චෙන්න පුළුවන්. ඒ හින්දා ගොඩාක් පරීක්ෂණයෙන් අපි මේක හදා ගන්න ඕනේ. මේ විදිහට අපි හිමින් පෙති ටික අලව ගන්න. ना दिल से वो यादें जाए ना रातों को नींदे आए आते हैं फिर ख्वाब क्यों आते हैं क्यों ख्वाब जो थी तेरे इश्क में डूबी මේ විදිහට පෙති එකින් එක අලවද්දි තමයි මල ගොඩක් ලස්සනට එන්නේ. ඒ වගේම පිළිවෙලට එනවා කියලා මට හිතෙනවා. ඔයාලා try කරලා බලන්න. कम से कम जान से जाना पाए हम है यारों कम से कम जान से जाना पाए हम इनकार के बहाने कई बार हमने वही लगाया दिल जहां दिल लगाना मना था හරි දැන් අපි මේ විදිහට මල හදාගමු. जहां सर झुकाना